ක්‍රිස්තු වර්ෂ 276 සහ 303 කාල පරාසය තුල පොළොන්නරු රාජධානියේ රජකම් කළ මහසෙන් රජතුමා වැව් 16ක් ඉදි කළයි කියලා තමයි ඉතිහාසයේ සඳහන් කරන්නේ. ඒ වැව් 16 අතරින් විශාලතම වැව ලෙස සැලකෙන්නේ මින්නේරිය වැව. ඒ මින්නේරිය වැවේ වැව් ඉස්මත්තේ සිටයි අද දවසේ අපි වෙදමැදුර ඔබේ ආලින්දයට අරගෙන එන්නේ. අද දවසේ වෙදමැදුරෙන් කතා බහ කරන්නට අපි ගෞරවපූර්වකව ආරාධනය කරේ පුලතිසි ඉසිවර අරණේ වෙදහාමුදුරන් සුසිරිගම මංගල වෙදහාමුදුරන් වහන්සේට ඔබ වහන්සේ ගෞරවපූර්වකව নমස්කාර කරමින් පිළිගනු ලබනවා. අයිබෝන් අපේ හාමුදුරනේ අවසරයි. තිරුවන් සරණයි. ඔබ වහන්සේගෙන් මුලින්ම දැනගන්න කැමති ඉසිවර අරණ කියලා කියන්නේ අපේ හාමුදුරනේ මොකද්ද? ඊශින් වහන්සේලා වැඩ සිටින ආරණ්‍යයකට තමයි ඉසිවර අරණ කියන්නේ. අපේ හාමුදුරනේ මට දැනගන්නට කැමති බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා හෙළ වෙදකම කියලා කියන්නේ මොකක්ද අපේ හා? හෙළ වෙදකම කියලා කියන්නේ හෙළයෝ. අපි එහෙම නැත්නම් සිංහලයන් මේ රටට පහළ වෙච්ච දවසේ ඉඳලා උන්ගේ හටගන්නා වූ සීළු ආබාධ සඳහා හදාගත්ත ප්‍රතිකාර ක්‍රමයක්. විශේෂයෙන් ඊර්ෂින් වහන්සේලා තමයි මේ වට්ටෝරු හදලා තියෙන්නේ. මේ නැත්නම් මේ බෙහෙත් හොයාගෙන තියෙන්නේ. උන්වහන්සේලා වට්ටෝරු හොයාගෙන තියෙන්නේ දැන් රහතන් වහන්සේලා කියලා කියන්නේ උන්වහන්සේලා තමන්ගේ විමුක්තිය සඳහා පමණක් තමන්ගේ කටයුතු කරන් ගිය එක. ඊළඟට ඊර්ෂින් වහන්සේලා කියන්නේ මිනිස්යෝ වෙනුවෙන් එහෙම නැත්නම් මනුෂ්‍ය වර්ගය මානව වර්ගය එහෙම නැත්නම් සියලු සත්වයා වෙනුවෙන් මහා අනුකම්පාවෙන් මේ ගස්වල තියෙන ශාක සාරවල තියෙන බලයන් වටහාගෙන හඳුනාගෙන හිතාමතා ඒ අවශ්‍ය ඖෂධ වට්ටෝරු ඒ රෝග සඳහා නිෂ්පාදනය කිරීමක් තියෙනවා. ඉතින් අවුරුදු මිලියන ගාණක් දැන් ඔය අපි මේ පුලතිසීසුවරයට එහා ඒ වගේම අපේ රාවණ රජුගෙන්ටත් ඉස්සෙල්ලා අවුරුදු මිලියන ගාණක් තිස්සේ අපේ හෙළවෙදකම පැවතුණා. ඒ හෙළවෙදකමේ හරි හාස්කම් සහිතයි. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ හෙළවෙදකමට සම්බන්ධ වෙන්නේ කොහොමද? හෙළවෙදකමට සම්බන්ධ වුණේ අපි කුඩා කාලේ ඉඳලම. අපේ පරපුරේ වෛද්‍යවරු ගොඩක් හිටියා. එහෙමයි. උන්වහන්සේ අපේ වෙද මහත්තුරු වෙද නෝනලා ඉගෙන ගත්තා. එයාලගෙන් අපි ගොඩක් දේවල් පොඩි කාලේ ඉගෙන ගත්තා. ඊට පස්සේ අපේ නායක හඳුරුත් වෛද්‍යවරයෙක්. උන්වහන්සේගෙන් බොහෝ දේවල් අධ්‍යයනය කරා. පස්සේ පසු කාලේ ඉන්නේ මට ගොඩක් වටිනා පුස්කොළ පොත් පන්තියක් හම්බුණා. ඒ පුස්කොළ පන්තියෙන් තමයි අති විශාල වැඩක් කරන්න පුළුවන් ගම ආවේ. ඒ අපේ පෞරාණික වට්ටෝරු පොත්. පරම්පරාවෙන් ආපු වෙදකමක් කියලායි අපේ හාමුදුරන් වහන්සේ කියන්නේ. කොහොම වුණත් මේ හෙළ වෙදකම සහ ආයුර්වේද වෙදකම කියලා කියන්නේ මොකක්ද අපේ හාමුදුරනේ? හෙළ වෙදකම කියන්නේ හෙළයන්ගේ වෙදකම. ආයුර්වේද වෙදකම කියන්නේ ඉන්දියාවේ වෙදකම. ඉන්දියාවේ වෙදකම ඉගෙනගෙන ඇවිල්ලා බෙහෙත් දෙන උදවිය තමයි ආයුර්වේද වෛද්‍යවරු කියන්නේ. ඒ අරුණකොට මේ හෙළ වෙදකම කියන්නේ මේ සිංහලයන්ගේ වෙදකම. මොකද අපේ ශාකසාරවල තියෙන මහා බල පුළුවන්කාරකමක් තියෙනවා. මොකද අපි ළඟට එන හැම රෝගියෙක්ම බටහිර වෙදකමින් හෙම්බත් වෙලා ඒ වගේම ආයුර්වේද වෙදකමින් හෙම්බත් වෙලා අවසානයේදී තමයි අපි හොයාගෙන ඉන්නේ. ඒ වෙලාවේදී තමයි අපේ ඖෂධ සාකසාර බලෙන් එයාලා සුවපත් වෙන්නේ. අපේ හාමුදුරුවනේ හෙළ වෙදකමට ලොකු ඉතිහාසයක් තියෙනවා. දිගු ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය තුල මොන වගේ දේවල්ද උකහාගත්තේ අපේ හාමුදුරුවනේ ඉතිහාසයෙන්? අපේ ඉතිහාසයේ පුරාම ඒ පිළිබඳ මේ සාක්ෂි තියෙනවා. දැන් අපි ගත්තාන් පස්සේ අනුරාධපුර මිහින්තලේ මහ රෝහල ඒ වගේම ආලහන පිරිවෙන පොළොන්නරුවේ පුරාණ ස්පිරිතාලේ රෝහල ඒ රෝහල වල තියෙන උපකරණ පවා අද නවීන තාක්ෂණයේ සැත්කම් කරන ඒ වගේම පරීක්ෂණාගාර වල භාවිතා කරන්නා වූ ඒ සියලු උපකරණ ඒ විදිහටම පුරාණේ අපේ කෞතුකාගාර වල තැන්පත් වෙලා තියෙනවා. අපේ හාමුදුරනේ දිගින් දිගටම මේ පිළිබඳව තවත් පැහැදිලි කිරීමක් සිදු කළොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද බොහෝ දෙනෙක් වෙදමැදුර වැඩසටහන බලාගෙන ඉන්නවා. මේන් බොහෝ අත්දැකීම් රාශියක් ලබාගෙන ඔබ වහන්සේගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හෙළ වෙදකමේ හාස්කම්ත් එක්ක හෙළ වෙදකමේ පරම්පරා ගණනාවක් එකතු වෙලා ඈත ඉතිහාසයක් තියෙනවායි කියලා ඔබ වහන්සේ විටින් විට මතක් කරනවා. තව දුරටත් එය විග්‍රහ කරමින් දැනගන්නට කැමතියි අපේ හාමුදුරනේ. හොඳයි. ලලිත් මහත්තයා මේ අතීත කාලේ මේ සුද්ධ වැද්ද වෙලා කැලේ ලගිනකොට අපි ප්ලේන් වලින් එහෙම ගියේ જાතියක්. උන් කැලෑවල් වලට වැසිකිලි යනකොට අපි කළුගල් වලින් කැටයන් කපපු වැසිකිලි වලට ගිය જાතියක්. උන් ඇලදොල වලින් නානකොට අපි ස්විමින් පූල් වලින් නෑවේ ඩබල් ස්විමින් පූල් වලින්. ඒ තරම් ප්‍රබල જાතියක් තමයි අපි. අපේ වෙදකම් අපේ හැකියාවන් අපේ හාස්කම් මොකද කරේ ලන්දේසි පෘතුගීසීන්
ඉංග්‍රීසීන් වගේ ජාතීන් අපේ රටට ඇවිල්ලා අපේ තියෙන දේවල් අනන්ත දේවල් උදුරගත්තා. අපේ සිංහලයන් හැටියට අපිට අද කුකුලෙක්වත් මරන් ගන්න පුළුවන්ද? කුකුලෙක්වත් මරන් ගන්න බෑ. අපිට පුළුවන් ද මිනිහෙක්ව මරන්න. ඒකින්ද අවුරුදු 500ක් තිස්සේ උන් අපේ තිබ්බ මහා බලගතු දේවල් අරන් ගියා. පොතපත අරන් ගියා. ඒ වගේම මේ අපි වටිනා උපකරණ ඒ වගේම අපේ මේ වැදගත් පවුල් ඒ කියන්නේ වැඩක් කළ හැකි බොහොම දක්ෂ ගුරු පවුල් ඒ පවුල් පිටින්ම ඝාතනය කරා සමූල ඝාතනය කරා. එතකොට අපේ වෙදකම අදටත් රැකිලා තියෙන්නේ අපේ පරණ පුස්කෝල පොත් ටිකේ විතරයි. ඒවා වෛද්‍යවරු හැටියට හොඳින් අධ්‍යයනය කරොත් ඒවෙන් කළ නොහැක්කක් නොමැත. අදට අවුරුදු 500 ජීවත් වෙන්න පුළුවන් බෙහෙත් තියෙනවා. අපේ හාමුදුරුවන් සඳහන් කළා හෙළ වෙදකමේ සුව කළ නොහැකි රෝගයක් නැහැයි කියලා. හැම රෝගයක්ම සුව කළ හැකියි කියලා. එහෙමනම් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ප්‍රතිකාර කරන්නේ මොන වගේ රෝග සඳහාද? මානව දේහයේ හටගන්නා වූ සියලුම රෝගකාරකයන් සඳහා ප්‍රතිකාර අපි සතුව තියෙනවා. අපි ළඟට බෙහෙත් ගන්න එන්නේ හැම තැනින්ම මම කිව්ව ඉස්සෙල්ලා මේ පිළිබඳව සඳහන් කරා බටහිර වෙදකමිනුයි ආයුර්වේද වෙදකමිනුයි වෙදකම් කරලා හොඳ කරගන්න බැරි වෙච්ච උදවිය තමයි අපි ගාව පාරම්පරික වෛද්‍යවරු දක්වා ළඟට එන්නේ. ඉතින් ඒ ඕනෑම රෝගයක් සඳහා ප්‍රතිකාර තියෙනවා. අපි හිතමු සෙම් ප්‍රතිශ්‍යාවයේ සිට පිළිකාව දක්වා. ඒ අතරතුර සඳහන් වෙන්නා වූ සෑම රෝගයක් සඳහාම නිෂ්ඨාවටම සුව කළ හැකි ඖෂධ පන්ති අපි සතුව තියෙනවා. නිට්ටාවට සුව කරගන්න පුළුවන් රෝග කාරකයන් කියලා කිව්ව ඔබ වහන්සේ. බොහෝ දෙනා වෙදමැදුර හරහා බලාගෙන ඉන්නවා නිට්ටාවට Tamanගේ රෝගය සුව කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම අපේ හාමුදුරුවනේ මේ නිට්ටාවටම සුව කරගත හැකිද? ඔය වෙලා තියෙන මහත්තයා ඉංග්‍රීසි වෙදකමේ බෙහෙත් නැති එකනේ. ඉංග්‍රීසි බටහිර වෙදකමේ ඖෂධ නැහැ. නවීන යන්ත්‍රෝපකරණ විතරක් තියෙනවා. බටහිර වෛද්‍යවරුන්ගේ වරදක් නෙමෙයි. මොකද එයාලා බෙහෙත් හදන්නේ නැහනේ. එයාලා ගාවට එන බෙහෙත් ටික තමයි එයාලා අපේ අසරණ මිනිස්සුන්ට දෙන්නේ. ඉතින් මේ මහත්තුරු මොනව කරන්නද? එයාලා ගාව මේව නැහැ. ඉතින් සත්කමක් කරලා මොනව හරි කරොත් තමයි. අපි ළඟ ඒව නෙවෙයි. අපි ළඟ තියෙන නිෂ්ඨාවටම හොඳ කරන්න පුළුවන් දේවල්. දැන් අපි පීනස ගමුකෝ. පීනසට ඉංග්‍රීසි බෙහෙත් තියනවද? නැහැ. හොඳ කළ හැකිද? බෑ. ඇදුම හොඳ කළ හැකිද? ඒත් බෑ. ඒ වගේම පීනස් ඇදුම හදවත් රෝග ප්‍රෙෂර් ආර්ථ්‍රයිටිස් ආතරයිස් ඔය මොකටවත් බෙහෙත් නැහැ. එයාලා తాවකාලිකව වේදනාශක දීලා සාමාන්‍ය මට්ටමට පත් කරගන්නවා විතරයි. අනික ආයුර්වේද වෛද්‍යවරු කියලා හිතන්නකෝ. ආයුර්වේද වෛද්‍යවරුත් දැන් අපි ලොකු විභාග පාස් කරපු මිනිස්සුනේ. විභාග පාස් කරලා අද විභාගේ පාස් කරලා අපි ඉගෙන ගත්ත මොන මංගල්‍යක මතකයක් තියනවද? අද අපිට මතක නැහැ. ඒ වගේ ඉගෙනගෙන ආපු අයට ඒක මතකයේ රඳව ගන්න බෑ. ඒ නිසා එයාලා බෙහෙත් කරන ක්‍රමයේ සම්පූර්ණ අවුල්භාවයක් තියෙනවා. ඒ අර පාරම්පරික වට්ටුවල තියෙන පොඩි කාලේ ඉඳලම වැඩ කරගෙන ඉවිල්ලා. ඒ නිසා එයාලා දන්නවා කළ යුතු දේ මොකද්ද, කරන්න ඕන කොහොමද, ප්‍රතිකාරය කරන්නේ කොහොමද, නාඩි ශාස්ත්‍රයේ විශේෂයෙන් නාඩි ශාස්ත්‍රයේ තියෙන වෛද්‍යවරයෙක් ගාවින් තමයි බෙහෙත් ගන්න ඕන. මොකද අපි ගිහිල්ලා ඉස්පිතාලෙට ගිහිල්ලා කියන්නේ වෛද්‍යවරයාට කියන්නේ මෙතන කැක්කමයි කියලා තමයි. නමුත් වෛද්‍යවරයා දැනගන්න ඕන නාඩි බලලා මෙයාගේ ලෙඩේ මොනවද, මොකද්ද මෙයාට තියෙන රෝග කියලා ඔක්කොම දැනගන්නවා. ඉතින් රෝග ඥාන, ලිංග ඥාන, ඖෂධ ගැන තියෙන ඥාන කියලායි අපිට උගන්වලා තියෙන්නේ. රෝග ඥානය කියලා කියන්නේ ලෙඩ මොන තරම් ලෙඩ තියෙනවද කියලා දැනගන්න ඕන. දෙවෙනි එක තමයි ලිංග ඥාන කියන්නේ රෝග ලක්ෂණ මොනවද කියලා දැනගන්න. ඊළඟට ඒ රෝගයන් සඳහා ඒ රෝග ලක්ෂණ සඳහා දෙන්න ඕන ඖෂධ මොනවද කියලා වෛද්‍යවරයා දැනගෙන ඉන්න ඕන. ඒ ඖෂධ නිවැරදි වට්ටෝරුවට ක්‍රමයට හදලා ගත්තොත් ඒකෙන් කල නොහැක්කක් නොමැත. අපි කතා බහ කරමින් හිටියේ හෙළ වෙදකම පිළිබඳව. හෙළ වෙදකමේ හාස්කම් සහිතව බොහෝ රෝග සුව කළ හැකි, සුව කරන්න බැරි ලෙඩක් නැහැයි කියලා තමයි අපේ හාමුදුරන් වහන්සේ සඳහන් කළේ. අද දවසේ අපි කතා බහ කරන්නේ පුලිතිසිපුර ඉසිවර අරණේ සුසිරිගම මංගල වෙද හාමුදුරන් සමග උන්වහන්සේත් එක්ක දිගින් දිගටම අපි කතා කරනවා හෙළ වෙදකම පිළිබඳව. අපේ හාමුදුරනේ පිළිකාව දැන් රට වටේම පැතිරලා තියෙනවා. පිළිකා විශාල ප්‍රමාණයක් පිළිකා හැදිලායි කියලා අපේක්ෂාරෝහලට එන ආකාරයක් තමයි අපට දැක ගන්නට ලැබෙන්නේ. පිළිකාව කියන්නේ ඇත්තටම අපේ හාමුදුරනේ මොකද්ද? පිළිකාවක් කියලා කියන්නේ අපේ ශෛල ගණනාවකින් හැදිච්ච අපේ ශරීරයක් කියන්නේ ශෛල දහස් ගණනකින් හැදලා තියෙන්නේ. ඒ ශෛලයක් අනවශ්‍ය විදිහට විශාලණය වීම හෝ ඒක යම්කිසි වෙනසක් වීම තමයි පිළිකාවක් කියලා කියන්නේ.
හරියට පිළිකාවක් හැදුනන් පස්සේ ඒ පිළිකාව ශරීරය පුරා පැතිර යනවා. අපි මෙහෙම හිතමුකෝ. පිළිකා ශෛලිය කියන්නේ පොල් ගහක් කියලා හිතමුකෝ. පොල් ගහක්. එතකොට පොල් ගහ යටින් අපි හිතමු ඇලවල් කීපයක් ගමන් කරනවා. ඒ අපේ ලේනහර. එතකොට පිළිකා ශෛලියෙන් අර ගහේ වැටෙන පොල් ගෙඩි ඇලට වැටෙනම ඇල දිගේ පාවෙලා ගිහලා තවත් තැනක පැලවෙනවා වගේ මේ පිළිකා ශෛල රුධිර මාර්ග දිගේ ගමන් කරලා අදාළ තැන්වල පිළිකා හට ගන්නවා. දැන් බටහිර වෙදකම් වලින් කෙරෙන්නේ පිළිකාව තියෙන තැනට පුලුස්සලා හරි ඔපරේෂන් කරලා හරි මොන හරි කරලා ඒක ඉවත් කරන්න. ඒක ඉවත් කරත් අර ඇල දිගේ ගහගෙන ගියේ පොල් ගෙඩි ටික ආපහු පැලවෙනවා වගේ ආපහු යම් කිසි තැන් වලින් ඒ පිළිකාව වර්ධනය වෙනවා. අපි ඖෂධ පන්ති වල එහෙම දෙයක් නැහැ. අපි ළඟට එන්නේ කරන්න පුළුවන් හැමදේම කරලා ගෙදර ගිහිල්ලා දැන් ජීවත් කරන්න බෑ කන්න බොන්න ගිහිල්ලා ගෙදර තියාගන්න කිව්වට පස්සේ තමයි දැන් සිංහල වෛද්‍යවරයෙක් කන්නේ නැද්ද දන්නේ මේ පිළිකාව හොඳ කරලා දෙන්න කියලා අපි හොයාගෙන ඉන්නේ. ඒතකොට අපි එයාලා හොඳ කරනවා. මගේ ළඟට ඇවිල්ලා බෙහෙත් ඖෂධ ගත්ත රෝගීන් දහස් ගාණක් පිළිකා රෝගීන්. ඒ පිළිකා රෝගීන්ගේ 4 දෙනෙක් තමයි මට හොඳ කරන්න බැරි වෙලා කියලා ආරංචි වෙලා තියෙන්නේ. ඒ අරුණකොට අන් අය හැම කෙනෙක්ම වගේ හොඳ වෙලා තියෙනවා. අදටත් පිළිකා රෝගීන් 28ක් අදටත් ප්‍රතිකාර ගන්නවා මගෙන්. අපේ හාමුදුරනේ දැන් හෙළවෙ දෙකමේදී පිළිකාව නිට්ටාවට සුව කරන්න පුළුවන් කියලා ඔබ වහන්සේ සඳහන් කළා. පිළිකාව කල් තියා හඳුනා ගන්න පුළුවන්ද හෙළවෙ දෙකමේදී? කොහොමද අපේ හාමුදුරනේ එහෙම හඳුනාගන්නේ? පිළිකාව අපි කල්ැතු හඳුනා ගන්නවා. අපි ගාවට ගොඩක් කට්ටිය එනවා මේ රෝද පුටුවෙන් එනවා. එයාලගේ වෛද්‍ය වාර්තා තරම් ආවම පස්සේ වෛද්‍ය වාර්තා බැලුවම පස්සේ එයාලට කිසිම ලෙඩක් නැහැ. ඉතින් අපි නාඩි බලලා ලෙඩේ මොකද්ද කියලා හඳුනාගෙන තමයි ප්‍රතිකාර කරන්න කිරීම ආරම්භ වෙන්නේ. නාඩි පරීක්ෂණය කියලා කියන්නේ දැන් MRI ස්කෑන් එකක් කරොත් දොස්තරලා දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ. CT ස්කෑන් කරත් උන් දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ. නමුත් මේ නාඩි ශාස්ත්‍රය කියලා කියන්නේ අපිට මුළු ශරීරයේම තියෙන රෝග වෛද්‍යවරයාට හඳුනා ගන්න පුළුවන්. ඒවට එකින් එක දැන් අපිට එකපාරට නම් බෙහෙත් දීලා එකපාරට යමක් හොඳ කරන්න බෑ. සතිපතා දිනපතා මාස 2-3ක්වත් පිළිකා රෝගියෙක් බෙහෙත් බොන්න ඕනි. පැහැදිලිනේ? ඒ ආකාරයෙන් තමයි කෙරෙන්න ඕන. එතකොට මේ අර මම කිව්වනේ පිළිකා ශෛලි අර ඇලවල් දිගේ ගියේ පොල් ගෙඩි වගේ හැම තැනම යනවා කියලා. ඒ යන ඒවා හැම තැනම පැලවෙනවා. ඒවා බටරි වෙදකමින් ඒව වළක්වන්න බෑ. බටරි වෙදකමින් කරන්න දෙ පුළුවන් කමක් ඇත්තෙම නෑ ඒක. මොකද එහෙමනම් ශරීරයේම ඔපරේෂන් කරන්න හැම තැනම කැරි කපලා අයින් කරන්න ඕන. ගොඩක් අපි ළඟට එන්නේ ඒ වගේ හානි කරගත්ත චරිත තමයි. ඒ ඇරුණකොට කල්ැතුව Tamanට වෙන සද්ද දැනෙනවා නම් තමන්ගේ ශරීරයට අනවශ්‍ය පීඩනයක් දැනෙනවා නම් ලොකු අමාරුවක් ඇඟට දැනෙනවා නම් ඇවිල්ලා අපෙන් බෙහෙත් ගත්තොත් අපිට පිළිකාවක් තියෙනවද නැද්ද කියලා හඳුනා ගන්න විශේෂයෙන්ම ආහාර මාර්ගයේ පිළිකාවක් හටගත්තම දැනෙනවා කෑමේදී හිර වෙන ගතිය. කැස්සෙන ගතිය. නිකන් ලොක් වෙනවා වගේ පපුව එහෙම මැදට වගේ දැනෙන එක. ඒක පිළිකාවක් ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ හතිය කෙටි හුස්ම ගැනීම ටික දැනෙනවා නම් තමන් ගන්න හුස්ම වල අඩු ප්‍රමාණයක් කියන්නේ අඩි ළඟ හුස්ම ගන්නවා නම් කවුරුන් හෝ කෙනෙක් එයාට පෙනහළු පිළිකාවක් වීමේ අවධානය ගොඩාක් වැඩි. ඒ වගේම ගුද මාර්ග වල හට ගන්න පිළිකා. ඒ පිළිකාවත් බොහෝ පහසුවෙන් හොඳ කරන්න පුළුවන් ඒ ගුද මාර්ගය. ඒකට මේ හේතුව බැහැර කරන්න පුළුවන් බටලයින් එකක් හින්දා. ඒවා එතනින් අයින් කරන්න පුළුවන්. ඊට අමතරව පියුරු පිළිකා. පියුරු පිළිකා වඩාත්ම දේශී. මම පියුරු දහස් ගණනක් බේරගෙන තියෙනවා. මොකද ඒ පියුරු වල තම් පුඩුවේ තියෙනනේ. තම් පුඩුවෙන් ඒ දුඹුරු පහට යුෂක් හැටියට එළියට වැක්කරනවා. වැක්කලා ඒක නැතු යනවා. පිළිකාව දී කරන්න හරි පහසුයි. පියුරු පිළිකා. පිළිකා රෝගය වැළඳිච්ච අය අපි කරා එනවා. ඒ එන්නේ ගොඩාක් දුරට රෝගයෙන් හෙම්බත් වෙලා අවසන් තප්පරේදී හොඳ කරගන්න බෑ කියලා ඉංග්‍රීසි බටහිර වෙදකමින් බෑ කිව්වට පස්සේ තමයි අපි ළඟට එන්නේ. ඉතින් ඒ ඉංග්‍රීසි බෙහෙත් බටහිර බෙහෙත් බොන ගමනුත් පුළුවන් අපේ බෙහෙත් බොන්න. දැන් මෙහෙම හිතන්නකෝ අපි බත් කියලා කන්නේ ඇට කොළ පොතු මුල් අල තම්බල පිඟානට දාගෙන. අපි බෙහෙත් කියලා බොන්නේ ඇට කොළ පොතු මුල් අල දාලා තම්බල පිඟානට දාගෙන බොන්න බැරි හින්දා කෝප්පෙට දාගෙන බොන්නේ. පිඟානට දාගෙන කෑමෙන් හානි වෙන්න පුළුවන්. මොකද හාල් ඇටේට 4 පාරක් වහ ගහලා. මිරිස් කරලට 3-4 පාරක් වස ගහලා
එළබටු ගෙඩියට මේ කාරපෙන්ච කොලේට විතරයි වස නැත්තේ. අනිත් හැම දෙයකටම වස විස ගහලා තියෙන ලුණු ගෙඩියට පවා. ඉතින් කෑමෙන් හානි වෙන්න පුළුවන්. නමුත් මේ ඖෂධ පන්ති වලින් කිසියම්ම කෙනෙකුට කිසියම් හානියක් වෙන්න බෑ. මොකද බෙලි ගහට, නික ගහට, පාවට්ට ගහට වස විස ගහන්නේ වුණුත් නැහැ. ඒකෙන්ද මුකුත් අකරතැබ්බයක් නැහැ. එතකොට මේ බෙහෙත් වලින් සුවපත් වෙච්ච රෝගීන් දහස් ගණනක් දැනට ඉන්නවා. වෙදමැදුරෙන් අපි කතා කරමින් හිටියේ පිළිකාව නිට්ටාවට සුව කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපේ හාමුදුරන් එක්ක අද දවසේ පුලතිසි ඉසිවර අරණේ සුසිරිගම මංගල වෙද හාමුදුරන් තමයි සහභාගී වෙන්නේ වෙදමැදුරට. අපේ හාමුදුරුවනේ පිළිකාව නිට්ටාවට සුව කරනවා වගේම පිළිකාව දිය කර හරින්න පුළුවන් කියලා ඔබ වහන්සේ එක්තරා අවස්ථාවකදී සඳහන් කළා. සුවිශාල ප්‍රේක්ෂකයන් පිරිසක් රට වටේම අපිව නරඹනවා වෙදමැදුර. ඉතින් බොහොම උද්‍යෝගයෙන් උනන්දුවෙන් බලාගෙන ඉන්නේ මේ පිළිකාවට තියෙනවද වෙදහෙදකම් කියලා මේ හෙළ වෙදකමේ. කොහොමද මේ හෙළ වෙදකමේදී පිළිකාව දිය කර හරින්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ අපේ හාමුදුරුවනේ. ලලිත් මහත්තයා ඔය අහපු ප්‍රශ්නේ බොහොම වටිනා ප්‍රශ්නයක්. මොකද මම මතකද කල්ැතු උපමාවක් කිව්වා. ඒ උපමාව කිව්වේ පොල් ගස්ය ගාවින් ගලඟ ගලන ඇලවල් වල මේ පොල් වැටලා ගිහිල්ලා පැලෙනවා තැන් වල කියලා. ඒ වගේ අපි කරන්නේ අපේ වෙදකමේ කරන්නේ අර ඇලේ පාවිච්චි පොල් ටික පැලවිච්ච දිනනේ. ඒවට හරියට වල්නාසිකයක් ඇල දිගේ බටර් ලයින් එක දිගේ වතුර ඇව්වා වගේ ඇල දිගේ වල්නාසිකයක් ඇව්වා වගේ තමයි අපේ බෙහෙත්. ඒ හැම තැනම තියෙන පිළිකා ශෛල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒ මුළු ශරීරෙම. ඒ වගේම මේ බටහිර වෙදකමේදී සිද්ධ වෙන්නේ කපලා කොටන එකනේ. ඒ වෛද්‍යවරුන්ගේ වරදක් නෙමෙයි. එයාලත් බලන්නේ උත්සාහ කරන්නේ ලෙඩ මොන ක්‍රමයකින් හරි ගොඩ ගන්නද. මහා උත්සාහයක් ඒ මිනිස්සු දරනවා. කැපෙල දැන් බලන්නකෝ බටර් වෛද්‍යරු නර්ස්ලා එහෙම අද ඇඳන් ඉන්න ඇඳුම් ටික දාඩියේ තැම්බෙනවා පිච්චිලා මහා පුදුම දුකක් විඳලානේ යාලා මේ රෝගීන් වෙනුවෙන් යාලා දුක් විඳින්නේ. ඇත්තටම වැටුපර වඩා වෙයි මිනිසුන්ගේ රාජකාරී හරි වටිනවා. ඉතින් බටර් වෛද්‍යරු ගාව බෙහෙත් නැතිවට ඒ අහිංසකව මොනව කරන්නද? නමුත් අපේ ශාක සාර ඕන තරම් තියෙනවා ඕනෑම රෝගයක් හොඳ කරගන්න. අද අපිට තාක්ෂණය නැති කමයි තියෙන්නේ. අපිට පෙති හැටියට හදන්න මේ ඖෂධ ඉන්ජෙක්ෂන් හැටියට හදන්න පුළුවන් නම් මේ රටේ ආර්ථිකය වෙදකම තුලින් ගොඩ ගන්න පුළුවන්. දැන් අපේ ඖෂධ වර්ග තියෙන ඔළුවේ හට ගන්න ගෙඩි පිළිකා ඇතුළු මොලේ හටගත්ත මොනවාවත් කරන්න බෑ බටහිර වෙදකමේ. සත්කම් කරන්න බෑ මොලේ. කොතනට කරත් කොතන මොකක් හරි හානියක් වෙන ශරීරයේ කොටස් කීප වලකට හරි හානියක් වෙනවා මේ මොලේ සත්කමක් කළොත්. අපිට පුළුවන් දැනෙන්නවත් නැතුව ඔළුවේ ඇතුලේ තියෙන පිළිකා හොඳ කරගන්න. අපි ගාව තියෙන ඒ තරම් ප්‍රධාන මහා ඖෂධ පන්ති. නීලකේසි කියලා තෙල් එකක් තියෙනවා. නීලකේසි කියන තෙල් එක ප්‍රබලම තෙලක්. ඒ තෙල ඔළුවට දැම්මම මොලේ තියෙන අපේ ඔලු කට්ට හිල් පේලියක් තියෙන හිල් පේලින් තෙල් ටික බැස්සන් පස්සේ මොලේට ඔය තෙල් බැස්සර මොකුත් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේ නැහැ. ඒක ස්වාභාවික සාකසාර හින්දා. ඒක ඔළුවට බැස්සන් පස්සේ ඇතුලේ තියෙන ගෙඩිද පිළිකාද ඕන දෙයක් හොඳ වෙනවා. බෙල්ලෙන් උඩ සකල විද රෝග. සකල විද රෝග විතරක් නෙමෙයි. තට්ටේ කොණ්ඩෙත් එනවා. එනවමයි. ඒ තරම් ප්‍රබල බෙහෙත් තමයි ඖෂධ අපි සතුව තියෙන්නේ. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ සඳහන් කළා මේ නීලකේශී කියලා තෙල් වර්ගයක් තියෙනවා කියලා. මේ තෙල් වර්ගය හදන්නේ කොහොමද? මේ සඳහා භාවිතා කරන ඖෂධ වර්ග මොනවද? ඖෂධ සාකසාර 86ක්. කොළ වර්ග 86ක්. එහෙමයි. පාවට්ට නික තෙල්ලෙන්ඩරු ඒ වගේම යනදීව කියන්නේ 86ක් කිව්වනේ 86ක්ම ඉස්සරහ ගන්නවා ඊළඟට 54ක් මුල් වල සාකසාර ගන්න මුල් තම්බලා ඒවේ යුස ගන්නවා 54ක් ඒ වගේම දර තෙල් 18ක් විතර යනවා අපිට ඒ තෙල් එක හිඳ ගන්න. ඉතින් මහා වටිනා බලවන්ත බෙහෙතක්. ඒකනම් විශ්වයේවත් නෑ මේ බෙහෙත් එක. අපි ළඟ විතරමයි තියෙන්නේ. එහෙමයි. ඔව් මහා ප්‍රබල ඖෂධයක් ඒක. පිළිකාවට හෙළ වෙදකමේදී බොහෝ ආයුර්වේද ඖෂධ තියෙනවා. සමහරක් වෙලාවට ඔබ වත්තෙන් කඩා ගන්න දේවල්, එතන වතු පිටි වලින් සමහරක් වෙලාවට අල්ලපු ගෙදරින් කඩා ගන්න ගස්, වැල්, කොළ පොතු මේ ආකාර වශයෙන් භාවිතා කරන්න පුළුවන්. අපේ හාමුදුරුවනේ මේ පිළිකාවට යොදා ගන්න බෙහෙත් වර්ග එදිනෙදා භාවිතා කිරීමෙන් පිළිකාව අපට වළක්වා ගන්න පුළුවන්ද? පැහැදිලිවම අපේ රටේ දැන් තියෙන තනිකරම පිළිකාකාරක. දැන් අපි ක්ෂණික ආහාර හැටියට ගන්න හැම එකක්ම
පිළිකාකාරකයි. අද අපි පොල් තෙල් ටිකක් ගත්තත් පිළිකාවක්. ඒ වගේම වෙන කෑමක් එකක් ගත්තත් මොනවා ගත්තත් ඒවැ වශයෙන් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒවෙන් තමයි අපිට පිළිකා වගේ දේවල් හටගන්නේ. අදටත් අපේ පිළිකා රෝහලට මහරගම අපේක්ෂා රෝහලට අදට 80 ගානක් දවසකට පිළිකා රෝගීන් ලියාපදිංචි වෙනවා. අතීත කාලේදී එහෙම නැහැ. අපේ ගම්වල 1යි 2යි බොහොම අවුරුදු ගානකින් මැරලා යන්නේ. එම් දැන් එහෙම නෙවෙයි. 86ක් කියන්නේ දවසකට. ඒතකොට අවුරුද්දකට කීයක් පිළිකා රෝගීන්ද? ඒක කී දෙනෙක් මිය යනවද? ඉතින් පිළිකා රෝග නම් වළක්වා ගන්න නම් අපි කරන්න ඕන එකම දේ තමයි මේ කන බොන ක්‍රමයේ දිව පරිස්සම් කරගන්න එක. දිව පරිස්සම් කරගන්න එක. අනවශ්‍ය රසයන් දිගේ ගියොත් තමයි මේ අනවශ්‍ය දේවල් අපිට ලැබෙන්නේ. විශේෂයෙන් පිළිකාකාරක කියලා බටහිර වෛද්‍යරුත් කියනවා, අපිත් කියනවා, මාධ්‍ය වලින් කියනවා. ඒ කිව්වත් අපි උන් කනවා. අන්න ඒකයි මේ පිළිකා හට ගන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. ඒව වළකිනවා නම්, ඒ වගේම අපේ දේශීය ඖෂධ වර්ග භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඕනෑම දෙයක් සුවපත් කරගන්න පුළුවන්. ඕනෑම දෙයක්. අද ඉංග්‍රීසි වේදකම් බටහිර වේදකම් මේ පීනසර නෑ, ඇදුමට නෑ, හදවත් රෝග, ප්‍රෙෂර් එකට, අර්ශස් එකට, ආතරස් එකට, සීනි වලට මොන මංගලයට බෙහෙත් නෑ. අලුත් තුවාල වලට විතර ඉංග්‍රීසි බෙහෙත් තියෙන්නේ. ඒවා දැම්මොත් ටග්ගල හොඳ වෙනවා. සතියෙන් දෙකෙන් හොඳ වෙනවා. අනිත් වනම් ඉතින් එහෙම අත ගන්න තමයි වෙලා තියෙන්නේ. අපේ හෙළවේදකමේ හාස්කම් සහිත ඖෂධ තියෙන්නේ. ඕන ලෙඩක් ගොඩ දාන්න පුළුවන්. මන් ටිකක් දුර්වල සුදු කබර වලට විතරයි. සුදු කබර වලට බෙහෙතක් හරියාකාරව නෑ. මොකද ඒක කර්ම රෝගයක් හැටියට තමයි සැලකෙන්නේ. අපේ හාමුදුරුවනේ එදිනෙදා වත්තෙන් පිටින් කඩා ගන්න ඖෂධ අරගෙන අපට පිළිකාවක් හැදෙන්නට ඉස්සෙල්ලා පරිස්සම් වෙන්න බැරිද? ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් ඖෂධ වර්ග මොනවද? ඇත්තම මහත්තයා අතීත කාලේ අපේ අම්මලා අරගෙන ගියේ වට්ටියක් කිහිල්ල ගහගෙන තමයි වත්තට ගියේ. එහෙමයි අපේ. වත්තට ගිහිල්ලා ඒකෙන් පොල් පලා කඩාගත්තා. එහෙමයි. කතුරු මුරුංග කොල් ටික කඩාගත්තා. ඒ වගේම මේ මොනර කුඩුම්බිය. එහෙමයි. රණවරා කොළ. ඒ වගේම මේ මුරුංගා කොළ. වගේ මේ මහා ඖෂධ ගොඩක් අපේ වත්තේ තියෙනවා. අපේ පරිසරයේ ඒ වගේම සාරණ, සුදු සාරණ, පිට සුදු සාරණ, මේ මහා ඖෂධ අදටත් පිළිකා සඳහා අපි සාරණ මුල් යොදා ගන්නවා. ඖෂධ හදා ගන්න. එතකොට මේ මුරුංගා කනවනම් මුරුංගා කොළ කනවනම් සද්දයකට දෙපාරක් විතර වසවිසකුත් මුකුත් නැහැ. අනේක පිළිකාවක් හැදෙන්නෙම නැහැ. ඒ ශරීරයේ මහා පුදුමාකාර ප්‍රතිශක්තියක් හට ගන්න ඕනෑම ප්‍රශ්නයකට රෝගයකට බලය යොදා ගන්න. ඒ තරම් බලගතු ඖෂධ වර්ග අපේ වතු වල තියෙනවා. වැවෙනවා. කවගෙන් හරි අහලා හොයාගෙන කන්න පුළුවන් හොඳම පලා වර්ග ටික එකතු කරන් කන්න කැමරේ යොදා ගන්න එක තමයි හොඳ. ගොඩක් හොඳ පලා මාර්ග එකට කියන අපි කවලම් මැල්ලුමක් කියලා අතීත කාලේ හැදුවේ. ඒ කවලම් මැල්ලුම තමයි ගොඩාක් වටින මැල්ලුමක් හැටියට සැලකෙන්නේ. විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන එළවලු පළතුරු ආහාරයට ගැනීමෙන් අපේ සමාජය මේ මොහොත වෙනකොට සුවිශාල අර්බුදයකට පත් වෙලා තිබෙනවා. ලෙඩ රෝග බහුලව හැදෙන බව දැනගන්නට ලැබෙනවා. ඉතින් අපි රෝහලකට ගිහපහම වෙනදා වගේ නෙවෙයි අපේ හැමදෙරේ විශාල පිරිසක් බෙහෙත් ලබා ගැනීම සඳහා පැමිණෙන ආකාරයක් අපි දුටුවා අපට දැක ගන්න ලැබෙනවා පුවත්පත්වල. එතකොටම ඒත් එක්කම රූපවාහිනී ගුවන්විදුලි තුලින් නිතරම දැනුවත් කරනවා. හැබැයි අපේ හැමදෙරන් වහන්සේ සඳහන් කරන්නේ හොදනක් දෙන්නේ ඔබට. ඔබේ වත්තේ පිටියේ තියෙන දේශීය ආයුර්වේද ඖෂධ නිතරම භාවිතා කළොත් එදා වගේමයි අදත් ශක්තිමත් මිනිසුන් බිහි කරන්න පුළුවන් දේශීය වේදක. මේ දේශීය ඖෂධ භාවිතා කරන්න කියලා ඔබට නැවත නැවතත් මතක් කරනවා. දේශීය හෙළ වෙදකමින් කොහොමද නිට්ටාවට රෝගකාරක සුව කරගන්නේ කියන කාරණේ පිළිබඳව අද දවසේත් අපේ හාමුදුරන් අපත් සමග කතා බහ කළා. ඔබ දැනුවත් කළා. ඉතින් ලබන සතියේත් මේ වගේම නිට්ටාවට රෝගකාරකයන් සුව කරගන්නේ කොහොමද? විශේෂයෙන්ම අපි කතා කරනවා ગેස්ට්‍රයිටිස් පිළිබඳව, අර්සස් පිළිබඳව, තවත් බොහෝ රෝගකාරකයන් පිළිබඳව ලබන සතියේ දිගින් දිගටම අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. කාර්ය බහුලක වෙලාවක වුවත් අපේ හාමුදුරුවන් මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව ඔබ වහන්සේට ස්තුතියි. চিරාත් කාලයක් රටේ ජනතාව සුවපත් කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ. තෙරුවන් සරණයි මහත්තයා.